ශාසනය ඔබ ලබා ගත්තොත් ඔබගේ උසස් වීම සහ සාර්ථකත්වයේ කිසිවෙකුට නවත්තන්න හම්බෙන්නේ නැහැ. ආමෙන්. නමුත් ඒක ඔබ අද දවසේ ස්කිප් කරොත් මග හැරියොත් ඔබ අසාර්ථක වෙන එක සහ පරාජය වෙන එක කිසිවෙකුට නවත්තන්න හම්බෙන්නේ නැහැ. හලෙලූයා. රයිට්. අද දවසේ මාතෘකාව ලියා ගන්න තරවටුවක ආශිර්වාදේ. තරවටුවක ආශිර්වාදේ. තරවටුවක ආශිර්වාදේ. අවසාන කාලේ ඒ කියන්නේ යේසුස් වහන්සේ සභාව ඔසවා ගැනීම ආසන්න වෙනකොට ලෝකේ ඊටාම අමාරු වාතාවරණයන් තුලින් මිනිස්යන් ගමන් කරනවා. අපි කොච්චර කිතුණුවන් විදිහට විශ්වාස කරත් ප්‍රකාශ කරත් යේසුස් වහන්සේගේ ඔසවා ගැනීම ගැන මම ස්වාමීන් වහන්සේගේ පළවෙනි ගුවන් ගමනට මම ලෑස්ති වෙනවා සූදානම් වෙනවා කියලා කිව්වත් ඒක ජීවිතේ තියෙන්න ඕන දෙයක්. කටේ නෙමෙයි. හලෙලූයා. ඒකට වැදගත්ම හේතුව තමයි කිතුණුවන්ට ඔවුන් නිදහසේ දෙවියන් වහන්සේට নমස්කාර කරපු දෙවියන් වහන්සේට සේවය කරන කාලයට විශාල ප්‍රෙෂර් එකක් පැමිණෙමින් තිබෙනවා. ඔබ නිවැරදිව ස්වාමීන් වහන්සේගේ වචනෙන් පෝෂණය වුණේ නැත්නම් ඔබ ඒ කඹ ඇදීමේ අල්ලගෙන ඉඳලා අවසාන තප්පරේ ඔබ අත බුරුල් කරලා ඔබ පරාජයපත් වෙනවා. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ අන්තිමයේ දක්වාම ස්ථීරව සිටින්න ගැලවෙනවා. අන්තිමයේ කොහොමද අපි දැනගන්නේ? හලෙලූයා. ඉතින් අද දවසේ දේව වචනෙට මම යනවා ඉක්මනින් ඉවර කරනවා අද දවසේ මේ අවරශ්මියත් එක්ක මම ඔබගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් අද දේව මෙහි 8:00ට අපි පටන් ගත්තා. ඒ පටන් ගන්නකොට සභාව විස්තීර සමාජිකයන්ට මම මේ කියන්නේ. කීප දෙනා හිටියේ? 10 දෙනෙක්. නේද? 10ක්. 10ක් විතර. 10ක් විතර හිටියේ. 8:00ට 10ක් විතර හිටියේ. දැන් 9:00යි 9:20යි. මේ අධික උෂ්ණත්වය නිසා මට පුළුවන් උදෑසන 8ට දේව මෙහි ආරම්භ කරන්න. සමහරලාට කී දෙනෙක් ඉඳීද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. උදේ 8ට පටන් ගත්තොත් අපිට 10ට හරියටම ඉවර කරන්න පුළුවන්. 10 වෙද්දී ඔබට කියලා සේෂා එන්න සුපුන් එන්න ඉස්සරහට එන්න. මට සතුටුයි. අමාරුවෙන් පඩි පෙළ නැග්ගේ මම දැක්කා. අපිට මේ මෙතන පොට්ටුවල දෙකට ගියා. ෆෑන් එකක් තියෙන තැනකට හරි. බලන්න පහසු තැනකට ගන්න. හලෙලූයා. අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු අද දවසේ විශේෂ අමුත්තෙක් ඉන්නවා අපිත් එක්ක. බ්‍රදර් අජිත් එන්න. අද බ්‍රදර් අජිත් ඔහුගේ ආදරණීය බිරිඳත් එක්ක ඇවිත් සිටිනවා. එන්න දෙන්න. ඕකේ. right. හරි එන්න බ්‍රදර් අජිත් එන්න පුටුවක් තියෙනවා. හලෙලූයා. ඔබ කී දෙනෙක් කැමතිද ඔබට යම් කෙනෙක් ඔබට ප්‍රශංසා කරනවට සහ ඔබ අගය කරනවට ඔබට කොහොමද ඔබට ඔබගේ ගුණ වර්ණනා කරනවට ඔබ ගැන හොඳ කියනවට අපි හැමෝම කැමතියි නේද? නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපිව සාධන ආකාරයක් තියෙනවා.
ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නිවැරදිව ලබාගෙන ඔබගේ ආත්මය පෝෂණය කරන පරිණත කිතුණුවේ බවට පත් වෙනකොට ඔබව අගය කරන කෙනාට, ඒ කියන්නේ ඔබව ඔසවන, ඔබව අගය කරන, ඔබගේ ඔබ ගැන යහපත් දේ කතා කරන කෙනාට ඔබ ස්තුති කරනවා වගේම ඔබව නිවැරදි කරන, ඔබව තරවටු කරන කෙනාටත් ඔබ ස්තුතිවන්ත වෙනවා. ඒක හරියම අමාරුයි. මම දැකලා නැහැ. එහෙම අය මම මගේ මේ කිතුණු ජීවිතේ දැකලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒ වෙලේට thank you කියලා අඩු ගානේ මගට යන ගම හරි බැන යනවා. කවදාවත් එතෙන්ට වැටෙන්න එපා. කවදාවත් එතෙන්ට වැටෙන්න එපා. ආමෙන්. ඔබ ජීවිතේ වඩාම සතුටු වෙන්න ඕන කාරණාව තමයි ඔබව නිවැරදි කරන්න. ඔබව ගොඩනගන්න, ඔබට තරවටු කරලා, ඔබව නිවැරදි කරලා, ඔබව සකස් කරන්න, ඔබට නායකයෙක් දීලා තීම ගැන. ආමෙන්. ඔබ සතුටු වෙන්න ඕන ඒක ගැන. මම සතුටු වෙනවා. මගේ ආත්මික නායකයා පාස්ටර් රොෂාන් වික්‍රමසිංහ ගැන. ඔහුගේ ආදරණීය බිරිඳ පාස්ටර් එලිසබෙත් වික්‍රමසිංහ ගැන මම සතුටු වෙනවා. ඔබට දෙවියන් වහන්සේ ඔබව නිවැරදි කරන්න, ඔබව ඊළඟ මට්ටමට ගෙනියන්න දෙවියන් වහන්සේ භාවිතා කරන්නේ, පාවිච්චි කරන්නේ ඔබගේ නායකයාවයි. ආමෙන්. හලෙලූයා. නායකෙක් සිටීම අවශ්‍යද? කූඹින්ටත් රජෙක් ඉන්නවා. මීමැස්සන්ටත් රජෙක් ඉන්නවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ අද දවසේ ඔබගේ ජීවිතේ බොහෝ දේ ආශිර්වාද කරන්න යනවා. ඔබ යටහත් ලදරුවෙක් වගේ ලබා ගත්තොත් ඔබ ආශිර්වාද ලබනවා. ආමෙන්. එනිසා හැම විටම දෙවියන් වහන්සේට ස්තුති කරන්න, ඔබට දෙවියන් වහන්සේ තබා තිබෙන ආත්මික නායකත්වයන් ගැන. ඒක ඕනම තැනක ඔබව සාර්ථකත්වයට ගෙනියන්න දෙවියන් වහන්සේට පහසු හේතුවක් බවට පත් වෙනවා. හලෙලූයා. හලෙලූයා. ලියා ගන්න. නායකත්වයට ඔබව මෙහෙවන්න, නිවැරදි කරන්න ඉඩ දෙන්න. ආමෙන්. ඔබගේ ආත්මික නායකත්වයට ඉඩ දෙන්න, ඔබව නිවැරදි කරන්න. ඒ වගේම ඔබව සකස් කරන්න, ගොඩනගන්න ඉඩ දෙන්න. මට ඒක දෙයයන් වහන්සේගේ මිනිස්සෙක් කිව්වා එක දවසක්, පාසකරුව එයාව නිවැරදි කරනවා, අපි එයාව නිවැරදි කරනවා කියලා එයාට දැනුනොත් එයා අපිව මගහරනවා කියලා කිව්වා. ඔබ දන්නවද ඒක කොච්චර භයානකද කියලා? ඔබ ගැන හොඳ කියන මිනිස්යන්ගෙන් ප්‍රවේශම් වෙන්න. අද දේව වචනේ හැම කෙනෙක්ම අහන්න ඕනේ. right? හැමදාම අහන්න ඕනේ, අදත් අහන්න ඕනේ. right? ඔබගේ නායකත්වයට ඔබ ඉඩ දුන්නොත්, ඔබව නිවැරදි කරන්න, ඔබව හදන්න, ඔබව ගොඩනගන්න දෙවියන් වහන්සේ එතකොටයි ඔබව ගොඩනගන්නේ. හලෙලූයා. කවදාවත් ඔබ දන්නවද අද උදේ මම ඊයේ රෑ 1:00යි නිදිනකොට පාසුරිස්ගේ ගෝලිය
යාච්චා නිරහරේ ආච්චාවත් එක්ක රැඳිලා හිටියා එකමාර වෙනකන්. ඊට පස්සේ මම එකමාරට නිදාගත්තා. මට උදේ 5ට ඇහැරුනේ ස්වාමීන් වහන්සේගේ වචන මාලාවක් මට එන්න පටන් ගත්තා. මම ටක් ගාලා ඉඳගෙන ෆෝන් එකේ ඔක්කොම ටයිප් කරා. ඒ පණිවිඩය තමයි මම අද ඔබට ගේන්නේ. පැය 4ක්වත් මම නිදාගත්තේ නැහැ ඊයර. හේතුව තමයි දෙවියන් වහන්සේ ඔබට ආදරය නිසා, දෙවියන් වහන්සේ ඔබව සාර්ථකත්වයට ගේන්න අවශ්‍ය නිසා දැන් වහන්සේ අපිට උන්වහන්සේගේ වචන දෙනවා ඔබට උගන්වන්න. හලෙලූයා. ඔබ ලියාගත්තා නායකයෙක් ඔබව මෙහෙවන්න, නායකයාට ඔබගේ නායකයාට ඉඩ දෙන්න, ඔබව මෙහෙවන්න, ඔබව නිවැරදි කරන්න, ඔබව පවිත්‍ර කරන්න, ඔබට තරවටු කරන්න ඉඩ දෙන්න. නමුත් කවදාවත් නායකයාව නිවැරදි කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ නායකයාව නිවැරදි කරන්න උත්සාහ ගත්ත ගමන් ඔබ දෙවියන් වහන්සේගේ රාජධානියේ ප්‍රතිපත්ති කඩනවා. මම මේ ලෝකයේ කිතුණෙක් විදිහට දේවසේවකෙක් විදිහට ජනිත කරේ දෙවියන් වහන්සේගේ විශිෂ්ට දේවසේවකයා අනාගත වක්‍රවරයා පාස්ටර් එල්.බී. ජයරත්න. ඔහු නිතර කියමු කතාවක් තමයි පරාලයද වැයයට අරින්න පුළුවන්, හැබැයි වැයයද පරාලයට අරින්න බෑ කියලා. වැය කියන එක දන්නා ඉන්නවනම් මම මේ කිව්ව කතාව තේරෙනවා. පරාලේ ඇදනම් වැයයට පුළුවන් ඇද අරින්න පරාලේ. කී දෙනෙක් වැය දන්නවද? වැයෙන් පරාලේ පොල් පරාල රයින් එක දන්නවද? පරාලේ ඇදනම් වැයට පුළුවන් පරාලේ ඇද අරින්න. හැබැයි පරාලේ උත්සාහ කරොත් වැයේ තියෙන ඇද අරින්න මොනවද වෙන්නේ? පරාලේ කැපිලා යනවා. ඒ කියන්නේ පරාලේ හිතනවා මම මෙතනින් කොන්ද පුඩක් උස්සලා වැයේ අර අහවල් තැන තියෙන ඇදේ අරිනවා කියලා. මෙහෙම අරපුවම මොකද වෙන්නේ? එයා උස්සපු තැන කපලා යනවා. පාස්ටර් නිතර කියනවා ඉස්සර වැයේ ඇද පරාලෙට අරින්න පුළුවන් කරු. කවදාවත් පරාලේ මේ පරාලේ ඇද වැයට අරින්න පුළුවන්, වැය ඇද පරාලෙට අරින්න බෑ. හේතුව ඔබ දෙවියන් වහන්සේ ඔබව නායකත්වයක් යටතේ තියපුවම ඔබ ආත්මයෙන් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී ඒ නායකත්වයට තමයි දෙවියන් වහන්සේ ඔතොරිටි එක දෙන්නේ ඔබව ආශිර්වාද ගන්නවන්න. හලෙලූයා. කවදාකවත් ඒක සමහරලාට ඔබ මූණට ඇවිල්ලා පාස්ටර් මෙහෙමයි කියලා කියන එකක් නැහැ. ඔබ පාසල් දරුවෙක් නම් ඔබගේ ගුරුවරයෙක්ව නිවැරදි කරන්න උත්සාහ කරන්න යන්න එපා. ඒ ගුරුවරයාව තබා තිබෙන්නේ ඔබව විශිෂ්ටයෙක් බවට පත් කරන බින්. සමහරලාට ඒ ගුරුවරයා සැරයි. ඔබ කැමති නැහැ ඒ ගුරුවරයාට. හැබැයි ඒ ගුරුවරයා තමයි දවසක ඒ ගුරුවරයා ඔබ පාසලෙන් සමුගන්න දවසේ ඒ ගුරුවරයා අඬනවා ඔබව බදාන, ඔබත් අඬනවා ඒ ගුරුවරයා බදාන. ඒ ගුරුවරයා කියනවා ඔබට පුතේ හැමදේම කරේ මං ඔයාලට තියෙන ආදරෙට. ඒක තේරෙන්නේ යා පාසලෙන් සමුගන්න දවසට. ඔබට එහෙම අත්දැකීම් ඇති. මට තියෙනවා එහෙම අත්දැකීම්. මම ඇවිල්ලා මේ පුදුම දේවල් කරපු කෙනෙක් ඉස්කෝලේ යන කාලේ. ඉතින් සමහර ගුරුවරු හිටියා අම්මෝ කාලකන්ණියා ඉන්නවද කියලා අහනවා. ඒ කියන්නේ මම ටීචර් උගන්වනකොට මම කොල්ල 3-4 දෙනෙක් එක්ක ඩෙස්ක් එකට ගගහා හිමීට සින්දුවක් කියනවා. ඕ ලෙවල් විභාගයේදී චිත්‍ර වලට තියලා තිබුණු චිත්‍ර අඳිනකොට තියලා තිබුණු අර හැඩතල අර මොනවද ඒකට කියන්නේ? තැඹිලි ගෙඩියකුයි ක්‍රෝටන් තැඹිලි ඉත්තකුයි තැඹිලි ගෙඩි 10ක් විතර ඉඳන් තැඹිලි ඉත්තකුයි ක්‍රෝටන් නැත්තකුයි පැන්ටා බෝතලයකුයි තිබ්බා. විභාග ශාලාධිපති එහාට මෙහාට වෙනකන් ඉඳලා තැඹිලි ඉත්ත අරගෙන කොල් වගේක් එක පැන්නා. බොණ්ඩ. ඉතින් මම චිත්‍ර ෆේල්. නමුත් මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඔබ දන්නවද ජීවිතයේ වරද්දා ගැනීම කියන ඒවා වයස් ભેදකින් තොරව සිදු වෙන්න පුළුවන්. හිතන්න එපා තනතුරක් නිසා වරදින්නේ නැහැ කියලා. තනතුරු ලැබෙන්න වරදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඇයි හමුදාවන් වල ආරක්ෂක අංශවල සාමාන්‍ය සෙබළගේ ඉඳලා දැඩි විනයකට සහ නායකත්වයකට යටත්ව සිටීම පුහුණු කරන්නේ? එයා යම් දවසක උසස් නිලධාරියෙක් වුණාම එයා යට ඉන්න කාලේ, ඒ කියන්නේ එයා පල්ලෙහා ඉන්න කාලේ, එයා සාමාන්‍ය සෙබළෙක් කාලේ එයා ඒ විනයට පුහුණුුනේ නැත්තම්
යම් වැරදි නායකයෙක් බවට, වැරදි නිලධාරියෙක් බවට, වැරදි උසස් නිලයක් බවට පත් වෙනවා. කී දෙනෙක් කැමතිද ලෝකෙට බලපෑමක් ඇති කරන දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්, කාන්තාවක්, පුරුෂයෙක් වෙන්න? එසේනම් මේ වචනේ ඔබටයි. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් ඔබට නෙමෙයි මේ වචනේ. ඔබට පුළුවන් නිකන් ඉන්න. කවදාකවත් නායකත්වයක් නිවැරදි කරන්න උත්සාහ කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබව හදමින් යනවා යම් දෙයකට. ආමෙන්. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ කවදාවත් ඔබට මඟ පෙන්වන්නේ නැහැ. ඔබගේ නායකයාත් එක්ක හැප්පෙන්න සහ ගැටුම් ඇති කරගන්න. එහෙම කොහෙද පාස්ටර් කියන්නේ අපි අහන්නේ පාස්ටර් ඕන විදිහට නේ වැඩ කරන්නේ අපිට ඕන විදිහට. කියන ඊට පස්සේ මට ශුද්ධාත්මයන් වහන්සේ කිව්වේ. මේක එහෙම ලියලා නැහැ. හලෙලූයා. ඔබ අසමින් සිටිනවද යම් දේවල්? හලෙලූයා. ඊළඟ එක තමයි ඔබගේ දේව සේවකයා ඔබව නිවැරදි කරොත් යම් කිසි දෙයකට මේක මේ විදිහට කරන්න එපා කියලා කවදාකවත් ඒක මගහරින්න හෝ ඒක නිකන් Tamanට තරහට කිව්ව දෙයක් විදිහට නිකන් Tamanගෙන් පරිගන්න කිව්ව දෙයක් විදිහට ඔබට හිතෙනවා නම් ඔබ දන්නේ නැහැ ඔබ විභාගයේට ඔබට පැමිණි පරීක්ෂණයෙන් ඔබ අසමත්. විශ්වවිද්‍යාලවල ඒ වයසට ආවම, ඒ කියන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන වයසට ආවම තරුණ තරුණියෝ ඒගොල්ලෝ ඉල්ලීම් උදෙසා උද්ඝෝෂණ කරනවා. දියව් අපිට දියව් වරවා දියව් මේවා දියව් කිය නේද? කඳුළු ගෑස් ගහනකොට ඒක ආය අරගෙන පොලිසිය පැත්තට විසි කරනවා, ලේන්සු තෙමල ඇස් දෙක වහගෙන ගිහිලා ඒත් උද්ඝෝෂණ කරනවා, ගුටි කනවා, පොලිසියෙන් කුදලාගෙන යනවා. දවසක ඒගොල්ලෝ රටේ නායකයෝ බවට පත් වෙනකොට දැකලා තියෙනවද මේවා? ඒගොල්ලෝ රටේ නායකයෝ බවට පත් වෙනකොට ඒගොල්ලොත් ඒ විදිහටම අරගොල්ලන්ව කන්ට්‍රෝල් කරනවා. ඇයි? පරිණතභාවය වයසට සාපේක්ෂයි. ආමෙන්. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබගේ ආත්මික ජීවිතේ වර්ධනය කරා ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඔබව ඒ අකුරේ ඉඳලා grade 1 ඉඳලා දෙවියන් වහන්සේ ඔබව විශිෂ්ටත්වයේ කරා නිමවනවා, සාදනවා ඉස්සරහට යන්න. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ඒ කියන්නේ මම මේ මං ගැන නෙමෙයි ඔබට කියන්නේ, ඕනම කිතුණියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඕනම කිතුණියෙකුට ඔහුට දී ඇති අභිෂේකලත් තැනැත්තා එක්ක හැප්පිලා ඔහුට අභිෂේකලත් කෙනෙක් වෙන්න බෑ. කී දෙනෙක්ට තේරෙනවද මං කියන දේ? සමහර කිතුණෝ චර්ච් එක දාලා යන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට පාස්ටර් වැඩ කරන්නේ නැති නිසා. ඒගොල්ලෝ හැප්පිලා බලනවා. බෑ Tamanට ඕන විදිහට වැඩ කරන්න ඒගොල්ලෝ යනවා. ඔබ දන්නවද? Tamanට දෙවියන් වහන්සේ තබා තිබෙන අභිෂේකලත් මනුෂයා Tamanගේ දේව සේවකයාත් එක්ක පොරට ඉඳලා, ඒ කියන්නේ පොර කියන එක නෙමෙයි මං කියන්නේ, හැප්පිලා, ඒ කියන්නේ against එලා කවදාකවත් එහෙම කෙනෙක් අභිෂේකලත් කෙනෙක් බවට පත් වෙලා නැහැ දේව රාජ්‍යය. කවදාවත් නැහැ. එන්න. මෙතන වාඩි කරගන්න. ඔය කොට දෙන්න.
ගොඩක් සතුටුයි ඔයගලගේ පැමිණීමට. කොහොමද? වෙනසක් තියනවද පුතාට? ආමේන්. හලෙලූයා. එදා යාචනා කරන්න ගියාට පස්සේ ආපහු රෝගී වුණාද යා? තියෙනවා. ආමේන්. දිගටම එන්න. වාගේ දරුවා 100%ක්ම සාමාන්‍ය බවට පත් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කමන්නේ. it's okay. පරක් වෙලා හරි ආපෙක වටනවා. මං අගේ කරනවා. ගොඩක් දුර ඉඳන් එන්න. හලෙලූයා. ඔබ සෛලයක සමාජිකයෙක් නම් ඒ සෛලයේ නායකයා දෙවනන්සේ තබා තිබෙනවා ඔබ ගොඩනගන්න. ඔබ සභාවක සමාජිකයෙක් නම් ඒ සභා පාලකවරයාව දෙවනන්සේ තබා තිබෙන ඔබ ගොඩනගන්න. සමහරවිට එයා ඔබට සෙට් වෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඉතින් මේක ඔයගොල්ලෝ ලියාගත්ත කියලා මම විශ්වාස කරනවා. අභිෂේකලත් මිනිසෙක් එක්ක හැප්පිලා යාගේ හදවත තුවාල කරලා කවදාකවත් කෙනෙකුට අභිෂේකලත් කෙනෙක් බවට පත් වෙන්න බෑ. එතන නමින් පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. අභිෂේකලත් කියන්නේ පාස්ටර් කියන එක නෙමෙයි. පාස්ටර් කියන නම ඕන කෙනෙකුට අද ඉඳන් ඔයා පාස්ටර් ලුවෙන් කොහම කියලා යනවා. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ දෙවියන් වහන්සේ විසින් අභිෂේක කරපු මිනිසෙක් වෙන්න බෑ. ආමෙන්. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නීති අපිට වෙනස් කරන්න බෑ. දේව රාජ්‍යයේ නීති අපිට කඩන්න බෑ. හලෙලූයා. සමහර වෙලාවට ඊළඟ එක තමයි අපිව දෙවියන් වහන්සේගේ රාජ්‍ය අභිෂේකලත් තැනැත්තන් බවට පත් කරන්න ඕනේ මිනිස්සෙක් නෙමෙයි දෙවියන් වහන්සේ. මිනිස්සෙක් නෙමෙයි. ඒකට දෙවියන් වහන්සේ දේවසේවකෙක්ව පාවිච්චි කරයි. නමුත් ඒක දෙවියන් වහන්සේ වෙතිනුයි පැමිණෙන්න ඕනේ. බයිබලයේ කියනවා පවුල්තුමා ඉක්මන් වී කිසියෙකු කෙරෙහි අත නොතබන්න අනුන්ගේ පාප වලට පංගුකාරයෙක් දනවන්න. ඒ කියන්නේ ඉක්මන් වෙලා තනතුරු දෙන්න එපාලු කාටවත්. ඔබ දන්නවද දෙවියන් වහන්සේට ඔබව විශිෂ්ටත්වයේ කරා ගෙන යන්න තිබෙන මාර්ගය වෙන කාටවත් නැහැ. මොකද දෙවියන් වහන්සේගේ හදවතේ ඉන්න අග්‍රගණ්‍ය මැවිල්ල ඔබයි. නමුත් ඔබට ඒකට යන්න මාවතක් තිබෙනවා. ආමෙන්. හලෙලූයා. හොඳයි. ඔබ ආත්මිකව වර්ධනය වෙන්න අවශ්‍යයි. ඔබ දන්නවද කිතුණුවෙක් විදියට කෙනෙක් සභාවට ආවම යාට සභාව පේන්නේ ස්වර්ගයට අල්ලපු වත්ත වගේ. ස්වර්ගයට එහා පැත්තේ ගම වගේ තමයි පේන්නේ. ටික කාලයක් යද්දී යාට ජොයින් වෙනවා සභාව ඇතුලේ කුරුවල් වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ එයාව කුරුවල් මිනිස්සෙක් බවට පත් කරන්න උත්සාහ කරනවා. පාස්ටර් එයාට තිබුණු දේව ගෞරවය, දේව භක්තිය, දෙවියන් වහන්සේගේ මිනිසයන් කෙරෙහි තිබුණු ඒ ගෞරවය ඔක්කොම නැති කරලා දානවා. ඔබ ආත්මිකව වර්ධනය වුණ නැත්නම් ඔබේ උගුලට අහු වෙනවා. ආමෙන්. ඒක තමයි සමහර මිනිස්සු ඔව්. හලෙලූයා. ඔබ දන්නවද යක්ෂයා කැමති නෑ ඔබ උසස් වෙනවට. ඔබ සාර්ථක වෙනවට දෙවියන් වහන්සේ විසින් අභිෂේක කරපු මිනිසෙක් බවට ඔබ පත් වෙනවට යක්ෂයා කැමති නෑ. යක්ෂයා හැම විටම කැමති දේව රාජ්‍යයේ ඔබ අසාර්ථක මිනිසෙක් බවට පත් වෙනවට. මොකද ඒ කාරණ කොටගෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔහු තුල සම්පූර්ණ නොවී තියෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. යක්ෂයා කවදාවත් කැමති නෑ ඔබ සාර්ථක වෙනවට. ඒ නිසා යක්ෂයා ඔබට සිතුවිලි ගේනවා. එහෙම නැත්නම් පුද්ගලය මුණ ගැස්සනවා. මට ඒක සභාවක
කාන්තාවක් එක දවසක් මුණ ගැහිලා කිව්වා පාස්ටර් මං හීනයක් දැක්කා. අපේ පාස්ටර් කෙනෙක් දැක්කේ. පාස්ටර් නිවැරදි කරන්න ඕන මට. මේක කියලා පාස්ටර් ගාව තියෙන සමහර දේවල් මට හදන්න ඕන. මං ඒක පාස්ටර්ට මගේ පාස්ටර්ට කිව්වට කමක් නැද්ද? මං කිව්වා දෙවියන් වහන්සේට පිස්සු නෑ. ඔබේ දේව සේවකයව නිවැරදි කරන්න ඔබව පාවිච්චි කරන්න තරම්. ඔබේ දේව සේවකයව නිවැරදි කරන්න ඕනේ එයාට ඉහළින් ඉන්න කෙනා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ රාජධානිය කියන දේ? ඒක ආමි එකක්. පාස්කෘස් කියන්නේ මේක ආමි එකක්. කවදාකවත් යට ඉන්න නිලයකට ඉඩ තියනද සර්? ඉහළ නිලයක්ව නිවැරදි කරන්න. සර් කියන්නේ කවදාවත් නැහැ. ඒක ආත්මික වර්ධනයේ ප්‍රශ්නයක්. වර්ධනයේ ප්‍රශ්නයක්. වර්ධනය නොවුනොත් ඔබ හැම විටම උත්සාහ කරනවා දේවල් නිවැරදි කරන්න ඔබගේ නායකයන්ගේ ඔබ නිවැරදි වෙනවා වෙනුවට. ඉස්සර තිබුණු උද්‍යෝගය මට නෑ අප්පා. මං දැන් චර්ච් එකට යන්නේ නිකන් අර නොයා බැරි කමට යන්නේ. ඒකනේ මං පරක් වෙලා එන්නේ. ඇවිල්ලා ඉවරෙච්ච ගමන් මං ගෙදර යනවා. යක්ෂයා කියනවා well done. නියමයි. ඔයා තව ටික කාලයක් ගිහලා එන්නෙම නැතුව යනවා. එතකොට මට හරිම හැපි. කවුද කියන්නේ? සාතන් කියන්නේ. මොකද යටත් වෙන්න අකමැති. අද නිකන් කසාය බීලා වගේ. කිසිම හුරේ එකක් නැහැ. මේවට හුරේ කියන්නේ කොහොමද නේද? පළවෙනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සිට 8 වෙනි පදේ දක්වා අපි බලන්න යනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ උසස් කරන එක. ආමේන්. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ජීවිත කාලෙම ඇදහිලිවන්තයෙක් විදිහට ඉඳලා ඇදහිලිවන්තයෙක් විදිහට ස්වර්ගස්ත වෙන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ උසස් කරන එක. ආමේන්. අපි බලමු. පළවෙනි පේත්‍රස් 5 මොකක්ද මේ දැම්මේ? පළවෙනි පේත්‍රස් 5:6ද දැම්මේ? දෙවෙනි පේත්‍රස් දෙන්න මට. 1:6 නෙමෙයි 5:6. රයිට් හරි. ඒක තමයි. මෙතන කියනවා බයිබලයේ දෙවියන් වහන්සේගේ මිනිසයා කියනවා පේදුරුතුමා කියනවා එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස. සමහර සුදුසු කාලය වෙනකන් ඉන්න කැමති නෑ. ඒ නිසා තමයි ව්‍යාජ ගුරුවරුන්ට ලේසි සභාවල ඉන්න හොඳ ක්‍රියාකාරී සමාජිකයන්ව බිලිබාන්න. අයියෝ ඔයාට මොකුත් නැද්ද පෝස්ට් එකක් ඔයාගේ චර්ච් එකේ එන්නකෝ අපි ඔයාම පාස්ටර් කෙනෙක් කරනවා. බුක් ගාලා බයිනෝ. බයිබලයේ කියනවා එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. ඔබ දන්නවද බලවත් හස්තයට යටත් වෙන්න කියලා කියන්නේ උන්වහන්සේට ඔබව නිවැරදි කරන්න ඉඩ දෙන්න කියන එකයි කියන්නේ. ඔබව නිවැරදි කරන්න දෙවියන් වහන්සේට ඉඩ දෙන්න කියලායි මෙතන කියන්නේ. ආමේන්. මොකද සුදුසු කාලය තීරණය කරන්නේ ඔබ හෝ මම හෝ නෙමෙයි දෙවියන් වහන්සේ. හලෙලූයා. ඊළඟ පදේ බලමු. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. බයිබලයේ කියනවා උන්වහන්සේ ඔබ ගැන ගොඩාක් සැලකිලිමත්. ඔබ ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා ඔබගේ හදවතේ තියෙන ඕනම දැවෙන ප්‍රශ්නයක් ඔබගේ කම්කටොළු කරදර බාධක ඕනම දෙයක් උන්වහන්සේ වෙතට ගෙනියන්න. ආමේන්. මොකද ඔබට ඉන්නවා විශ්වාසවන්ත මිත්‍රයෙක්. එයාගේ නම ශුද්ධාත්මයන් වහන්සේ. ඔබගේ ඕනම දුකක් ඔබත් එක්ක ෂෙයා කරගන්න උන්වහන්සේත් එක්ක ෂෙයා කරගන්න ඔබට පුළුවන්. ඔබට කවදාකවත් මිනිසියෙකුට දෙන්න බැරි මහත් වූ ඇතුළාන්ත සැනසීමක් දීමේ හැකියාව එම ශුද්ධාත්මයන් වහන්සේට තිබෙනවා.
ආමෙන්. හරි. එයා ඔහොම තියලා ඒ ජනේලෙ හිමීට අර පැත්ත වහන්න. එතකොට ආව. right. okay. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් ඔබ අභියෝගයක් තුලින් යනවද? ස්වාමීන් වහන්සේගේ පාමුලට යන්න. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. ආමෙන්. ඊළඟ පදයට යමු. මෙන්න හේතුව මොකද්ද? බයිබලයේ කියනවා සිහිය ඇතුව අවදිව ඉන්න. අවදිව ඉන්න. ළඟ ඉන්න කෙනාට කියන්නේ අවදිව ඉන්න. අවදිව ඉන්න කියලා කියන්නේ නිදියන් නැතුව ඉන්න කියන එක නෙමෙයි. රැයට අවදිව ඉන්න කියලා කියන්නේ යක්ෂයා ඔබට ගේන සමහර පරීක්ෂාවන් ගැන ඔබ ඒ කියන්නේ අවදිව ඉන්න. ඒක ඔබ ඒක එන්නකොටම ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් ආකාරයේ ආත්මික අවදිමත්කමක ජීවත් වෙන එක. ආමෙන්. හලෙලූයා. මෙතන කියනවා සිහිය ඇතිව අවදිව ඉන්න නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා. යක්ෂයා කවදාවත් ඔබගේ මිත්‍රයෙක් නෙමෙයි. නමුත් ඌ එන්නේ මිත්‍රයෙක් විදිහටයි. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනීදෝ සොයමින් ඔබම ඔබ ඇවිදිනවා. ඌ මේ කතා කරන්නේ මේ මාකට් එකේ ඉරිදා පොලේ මාළු මාකට් එකේ සංගීත සම්දර්ශනයක් තියෙන තැන ඇවිදිනවා කියලා නෙමෙයි. කිතුණුවන් අතර ඇවිදිනවා. කිතුණුවන් අතර කවුද ඇවිදින්නේ? ඔබගේ විරුද්ධකාරයා වූ යක්ෂයා. එයා බලනවා ගිල ගන්න පුළුවන් කෙනා කවුද? මොකද උන්වහන්සේගේ බලවත් හස්තයට තමන්ගේ ජීවිතේ යටත් නොකරන ඕනම මිනිහෙක්ව ගිල ගැනීමේ හැකියාව උට තියෙනවා. උන්වහන්සේගේ බලවත් හස්තයට ඔබගේ හැඟීම් ආවේග චරිත ගුණාංග උන්වහන්සේගේ වචනයට යටත් නොකරන ඕනම කිතුණුවෙක්ව ග්‍රහණය කර ගැනීමට ඌ උත්සාහ දරනවා. ඒකයි බයිබලයේ කියන්නේ සිහිය ඇතිව අවදිව ඉන්න. මොකද ඉස්සෙල්ලා පදේ කිව්වේ ඔබව සුදුසු කාලෙදී උසස් කරන පිණිස දෙවියන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. දැන් මොනවද ඒතකොට කරන්න වෙන්නේ? උන්වහන්සේගේ හස්තයට යටත් වෙන්න ඕනේ. ටික දවසක් ගිහිල්ලා හිතනවා මට බෑ මෙච්චර යටත් වෙලා ඉන්න. මොන කේල් මලක්ද මේක? හිටියා දැන් මට ඇති වෙලා. එතකොට මොනවද වෙන්නේ? ඔබගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ඔබම ඔබ ඇවිදින ගමන් ටක් ගාලා ඌ දකිනවා යටහත්කම අතහැරපු කෙනෙක් ඉන්නවා. බයිබලයේ කියන්නේ ඌ යන්නේ මොනවා කරන පිණිසද? කවුද ගිලින්නේ කියලා බලාගෙන ඉන්නේ. ගිලින්නේ කවුද කියලා බලාගෙන ඉන්නේ. ඔබ දැකලා තියෙනවද? මම දැකලා තියෙනවා ගැරන්ටි ගිලපු සමහර සත්තු බාගෙට ගිලලා දාලා ගෙබ්බු. මම දැකලා තියෙනවා. අපි ගම්වල ජීවත් වෙච්ච මිනිස්සුනේ. අදටත් අපි ඉතින් මේ වන්නේ ගමේ ඉන්නේ. නිකන් කොළඹ හතේ වගේ ටෝක් දෙන්න ඕනේ නෑනේ. මං හොඳට දැකලා තියෙනවා සමහර ගෙම්බන්ව ගැරන්ටි ගිලිනකොට මොකක් හරි හේතුවකට ඒ ගෙම්බා ගිල ගන්න බැරි වුණාම ඊට පස්සේ ගෙම්බා හිටියට වැඩකුත් නෑ. ඌ නිකන් ඉන්නේ ගංජා කාලා වගේ වෙලා ඉන්න. ඇයි භාගයක් ගිලලානේ? භාගයක් ගිලලා අතෑරියට පස්සේ වැඩක් නෑ. ඒ නිසා යක්ෂයාට ඔබගේ කිසිම කොටසක් ගිලින්න දෙන්න එපා. ගිල්ලට පස්සේ ආමින්දි කිතුණු ජීවිතය කියන එක ඊට පස්සේ ඩල් තනතුර තියෙයි. I am pastor, I am sister, I am cell leader, I am prophet, I am come. නමුත් ගිල්ලට පස්සේ භාගයක් වැඩේ අවුල් පුතා. ආමෙන්. හලෙලුයා. කියන්නේ මම කවදාවත් ගිලින්න දෙන්නේ නැහැ කියලා. මම බත් ගුලි ගිලින එක වෙනම කතාවක්. මම ෆ්‍රයිඩ් රයිස් කිලෝ ගණන් ගිලින එක වෙනම කතාවක්. නමුත් යක්ෂයාට මාව ගිලින්න දෙන්නේ නැහැ. ආමෙන්. හලෙලුයා. right. ඔබ දන්නවද මේ වචනේ ඉතාම වැදගත්. සමහරලාට සාර්ථකව ඉදිරියට වර්ධනය වීගෙන ආපු කිතුණෝ හිටියට වඩා වේගෙන් ලිස්සන බෝට්ටුවේ ගියා වගේ වූස් ගාලා ගිහිල්ලා නමක්වත් හොයාගන්න නැති වෙන්නේ. මෙන්න මේ හේතුව නිසා. අද ගීතය කණ්ඩායම නැහැ. ඉන්නවා
හිටිය යුතු ස්ථානේ නෑ. මං එයි කියලා ඒගොල්ලන්ට කියලා දෙන්නම් සර්විස් එක ඉවරලා. මම මේක දෙයක් අහන්න. අපි කොච්චර කිව්වත් දෙවියන් වහන්සේ මගේ අංක 1 කියලා බොහෝ කිතුණුවන්ට දෙවියන් වහන්සේ අංක 1 නෙමෙයි. ඔබට දෙවියන් වහන්සේ අංක 1 නම් දෙවියන් වහන්සේගේ වැඩේට මුල් තැන දෙනවා. ආමෙන්. හලෙලූයා. right. මම ඉක්මනින් යන්න. ඉක්මනින් ඉවර කරන්න පුළුවන් මට. ඔබ දන්නවද දාවිද්ගේ සාර්ථකත්වයේ රහස? දාවිද් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ හදවත හිටපු මිනිසයා. දාවිද්ගේ සාර්ථකත්වයේ රහස ඔහු රණශූරයෙක් වෙච්ච එක නෙමෙයි. දාවිද්ගේ සාර්ථකත්වයේ රහස ඔහු දෙවියන් වහන්සේට ඔහු නිවැරදි කරන්න ඉඩ දුන්නා. දෙවියන් වහන්සේගේ ඉන්ස්ට්‍රක්ෂන් එක්ක, දෙවියන් වහන්සේගේ උපදෙස් එක්ක නිවැරදි කිරීම වලට ඔහු සම්පූර්ණයෙන්ම ඔහු යටත් කරනු ලැබුවා. ආමෙන්. පුතේ අපි බලමු පළවෙනි සාමුවෙල් 24 6 සහ 7. පළවෙනි සාමුවෙල් 24 6 සහ 7 අපි බලමු. එක සාමුවෙල් 24 6 7 ඉක්මනින් දෙන්න. දැන් මේ වෙනකොට ඔහුගේ නායකයා සාවුල්. සාවුල් තමයි ඊශ්‍රායලේ පළවෙනි රජ. හරිද? කවුරුත් අද නිදියන්න එපා. දැන් සාවුල් මත තිබුණු දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඉවත් වෙලා ගිහිල්ලා සාවුල් දෙවියන් වහන්සේ අකමැති දේවල් කරලා දෙවියන් වහන්සේගේ හදවතේ සාවුල්ට තිබුණු ස්ථානය නැතුව ගිහිල්ලා දැන් සාවුල් වරදකරුවෙක් දැන්. නමුත් ඔහු රජ. ඒ වෙනුවට දෙවියන් වහන්සේ දාවිත්ව පත් කරලා. ඔබ දන්නවද මේවා කියවන්නේ නැති ක්‍රිස්තියානි ජීවිත නිකන් මේ අරටුව ගුල්ලෝ ගහපු මේ ලොකු බෙන තියෙන ගස් වගේ. මංචුජ්ජයි මංජන් මිච්චයි කිය ඉන්නවා. දන්නේ නැහැ වචනය කියවන්න වෙලාවක් නැහැ. දැන් මේ වෙනකොට සාවුල් ඊශ්‍රායලයේ රජ. නමුත් දෙවියන් වහන්සේ සාවුල්ට දාවිද්ට කතා කරලා කියනවා ඊශ්‍රායලයේ රජකම ඔහුගෙන් පහව ගියා. දැන් මොනවද කරන්නේ? සාවුල් දන්නේත් නැහැ දාවිද්ව ඊළඟ රජ විදියට දෙවියන් වහන්සේ ආලේප කරලා ඉවරයි. දාවිද්ට මොනවා කරන්න පුළුවන්ද මේ වෙලාවේ? දාවිද්ට මොනවා කරන්න පුළුවන්ද මේ වෙලාවේ? දැන් මෙහෙම හිතන්න. ඔබ ආයතනයක වැඩ කරනවා. ඔබ තමයි ආයතනයේ ඒරියා මැනේජර්. බ්‍රාන්ච් මැනේජර් කියලා හිතමු. ඔබ බ්‍රාන්ච් මැනේජර්. දැන් ඒරියා මැනේජර් අප්සෙට් වැඩ කරන විදිය අවුල්. ඔබගේ ආයතනයේ CEO ඒරියා මැනේජර්ට කතා නොකර ඔබට කතා කරලා කියනවා මම ඔයාව පත් කරා ඒරියා මැනේජර් විදියට. තව ටික දවසකින් ඔයා තමයි මේ පුටුවේ ඉන්න යන්නේ. ඒරියා මැනේජර් දන්නේ නැහැ. බ්‍රාන්ච් මැනේජර් දන්නවා දැන් ඊළඟ බ්‍රාන්ච් මැනේජර් මම කියලා. බ්‍රාන්ච් මැනේජර් කොහොම හැසිරෙයිද? ඒරියා මැනේජර් ඉස්සරහා. එතනින් එහාට යව ගණන් ගන්නෑ. එන්නේ කොට එන්නේ නේද? WhatsApp එකට මැසේජ් එකක් දැම්මම ඕකේ කියලා දාන්නේ නැහැ. ඕකේ සර් කියලා දාන්නේ නැහැ. ගණන් ගන්නෑ. ඇයි? ඊළඟට මමනේ ඒරියා මැනේජර්. ඌ දන්නෙත් නැහනේ ගෙම්බා. මාව CEO නේ පත් කරේ. දැන් මං තමයි ඊළඟ පොර. ඔබ දන්නවද එහෙම සිද්ධියක් වෙලා තිබ්බේ? දාවිද් දෙවියන් වහන්සේ අභිෂේක කරලා තිබ්බා ඊළඟ ඊශ්‍රායලයේ රජ විදියට. නමුත් දාවිද් පරිස්සම් වුණා තමන්ගේ අභිෂේකලත් මිනිසයාට විරුද්ධව කිසිම දෙයක් කරන්න.
බලන්න දාවිත් කියන එක. දැන් මේ වෙනකොට සාවුල්ව මරන්න සාවුල්ට හානි කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා දාවිත් පැනලා ගිහිල්ලා වනාන්තරයේදී සාවුල්ව මුණ ගැහෙනවා. දැන් දාවිත්ගේ සේවකයෝ අහනවා ස්වාමීනි අපි මේ මිනිහා ඔබව මරන්න එනවා. අපි මොව ඉවර කළා දාන්නද? දාවිත් කියනවා ඔහු තමාගේ මිනිසුන්ට කතා කොට ස්වාමින් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාවන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගු කිරීමෙන් ස්වාමින් වහන්සේ මා වළක්වනසේක්වා මක්නිසාද ඔහු ස්වාමින් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාය. ඔබ දන්නවද? දාවිත්ගේ සාර්ථකත්වයේ රහස් මේවා. ඒ කියන්නේ ඒ වෙනකොට දෙවියන් වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගිහිල්ලා ඒ මදිවට සාවුල්ට වියවුල් ආත්මෙකුත් ඇහිලා. දැන් සාවුල් මොනවද කරන්නේ? හිටපුවාම අටෝ ගාලා කෑ ගහනවා. දාවිත් ගිහිල්ලා වීණාව ගහනකොට තමයි වීණාව ගහලා ගීතිකාවක් කියනකොට තමයි සාවුල්ගේ ඇඟේ ඉන්න වියවුල් ආත්මය යන්න ඉවත් වෙලා. එතකොට කවුද බලවත් එතන? දාවිත්නේ බලවත්. හැබැයි දාවිත්ගේ හදවතේ හැම විටම සාවුල් ස්වාමීන් වහන්සේගේ අභිෂේකලත් මිනිසයා. සමහරලාට ඔබගේ සේවාවන් වලට ඔබව උඩඟු කරන්න ඉඩ දෙන්න එපා. අපි මෙහෙම ගිහිල්ලා අපි සෙනගගෙන අපි ගෙනාවේ නැත්තම් සෙනග නැහැ චර්ච් එකේ. දැන් අස ගියා යන්න ඔයගේ සෙනගත්තරන්. මම අභිෂේක කරපු මිනිස්සුත් එක්ක මම සභාව ගොඩනගනවා. කඩම් වැටෙනවා බලන් ඉද්දි දේවල්. මොකද යාව තියලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අභිෂේකලත් මිනිස්යාගේ අනුග්‍රහය යටතේ. අනුග්‍රහය යටතේ. බලන්න ඔහු මරණයට සුදුස්සෙක් බවට පත් වෙලා ඉද්දිත් සාවුල් මරණයට සුදුස්සෙක් බවට පත් වෙලා ඉද්දිත් දාවිත්ගේ හදවතේ සාවුල් තමයි දෙවියන් වහන්සේගේ අභිෂේකලත් මිනිසයා. හලෙලූයා. අපි ඉක්මනට යමු. 7 වෙනි පදේ දෙන්න මට. මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්න දාවුද් තමාගේ මිනිසුන්ට ඉඩ නැර මේ වචන වලින් ඔවුන් නවත්වා ගත්තේය. ඒ කියන්නේ දාවිත් එක්ක හිටපු අය තමයි එතකොට හිටපු යුද්ධයේ බලවන්තයෝ දක්ෂයෝ රණශූරයෝ. නමුත් දාවිත් ඔවුන්ව නවත්තනවා සාවුල්ට විරුද්ධව යුද්ධ කරන එක. සාවුල්ව ඝාතනය කරන එක සාවුල්ට හානි කරන්න දෙන්නේ නැතුව දාවිත් ඔවුන්ව නවත්තනවා. කවදාවත් ඔබේ කැඳවීම හෝ ඔබ තුල තිබෙන යම් කිසිම ටැලන්ටයක් නිසා උඩඟු වෙන්න එපා. මොකද ඒකේ අනුග්‍රහයක් යටතේ තියලා තියෙන්නේ. මම මොනවා කරත් මට අනුග්‍රහය පැමිණෙන්නේ ඉහළින්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. right. පළවෙනි සාමුවෙල් 26:8-9 දෙන්න මට ඉක්මනින් මම ඉවර කරන්න. පළවෙනි සාමුවෙල් මේ පරිච්ඡේද මේකෙම 26 වෙනි පරිච්ඡේදේ 26:8-9 එවිට අබිෂයි දාවිත්ට කතා කොට මේ තව අවස්ථාවක් එනවා සාවුල්. ඒ කියන්නේ දැන් සාවුල් දැන් දාවිත්ව මරන්න එයාගේ හමුදාවරන් එනවා කැලේට. හොඳට අල්ලගන්න මේ මම කියන කතාව හොඳට තේරුම් ගන්න. සාවුල් දාවිත්ව මරන්න එයාගේ කට්ටියත් අරන් කැලේට එනවා. කැලේට ආපුවම යම්කිසි තැනක සාවුල් තනි වෙනවා. දැන් ඒ වෙනකොට දාවිත්ගේ කට්ටිය සාවුල් වටේ ඉන්නේ. සාවුල් දන්නේ මම අහුවෙලා කියලා දැන්. එතකොට දාවිත්ගේ ගෝලයා කියනවා දාවිත් ගාව හිටපු දාවිත්ගේ ඇමති කියනවා දාවිත්ට එවිට අබිෂයි දාවිත්ට කතා කොට දෙවියන් වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවා දුන්සේක. ඒ කියන්නේ තමන්ව මරන්න එන කෙනා. එබැවින් දැන් එක පහරකින් හෙල්ලෙන්න ඔහු බිමට ඇන දමන්න මට අවසර දුන මැනවි. කවුරු ගැනද කියන්නේ? සාවුල් රජුරු ගැන කියන්නේ.
ස්වාමිනී මම සාවුල්ට දෙකක් ගහන්න එක පාරින්. ඔහො සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. මට අවසර දෙන්න. කාගෙන්ද ඉල්ලන්නේ? දාවිද්ගෙන් ඉල්ලන්නේ. බලන්න දාවිද්ගේ ප්‍රතිචාරය. "නේමයි මචං උඹට කතා කරේ දෙවියන් වහන්සේද? හලෙලූයා හලෙලූයා ප්‍රශංසාව වයනපම් මචං" කියලා කිව්වද? දැන් මූ ඇපේට තියාගන්නේ කාවද? මේ අභිෂයි ඇපේට ගන්නේ කාවද? ස්ථීර කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ මානසික ඒ මිනිමරු අවශ්‍යතාවයේ ආශාව ඉෂ්ට කරන්න ඔහු කාවද පාවිච්චි කරන්නේ? කාගේ නාමෙද? ඔහු කියනවා දෙවියන් වහන්සේ තමයි අද ඔබට ඔබේ සතුරව පාවා දුන්නේ. නමුත් දාවිද්ගේ ආත්මය ඊට වඩා ටියුන් දෙවියන් වහන්සේත් එක්ක. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක ටියුන් නැත්නම් ඕනම ගොබ්බේකට ඔබව නාස්ති කරලා ඔබව කැරලිකාරයෙක් බවට පත් කරලා දාන්න පුළුවන්. ඔබගේ ජීවිතේ නාස්ති කරලා දාන්න පුළුවන්. මට ඕන තරම් සමහරලාට මිනිස්සු වෙලා කියනවා පාස්ටර් 25 දෙනෙක් ගැලවීමට ගෙනාවා. මේ දාන්න සභාවක් නැහැ. පාස්ටර්ගේ සභාවට අරන් එන්නද? මං කියනවා thank you bye bye එපා. ඔයා දිනාගත්තා නම් ඔයා පෝෂණය කරන්න. 25ක් ගෙනහිල්ලා 50ක් අරන් යන්න ඉඩ දෙන්නේ මොකටද මං? 25ක් අරන් ඇවිල්ලා 50ක් අරන් යන්න ඉඩ දෙන්නේ මොකටද මං? මොකද මට ඇවිල්ලා කියන්නේ මට දෙවියන් වහන්සේ කිව්වා පාස්ටර් කරුගේ චර්ච් එකට ඒගොල්ලෝ බාර දෙන්න. මං කියනවා no thanks. ඒ කොහෙන්ද හොයන්න තියෙන්නේ? ආලපාල සභාවලින් එකතු කරගත්තා. මගේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක ටියුන් නැත්තම් මට හිතෙනවා වාව් එකපාරම තව පුටු 25ක් පිරෙන්න යන්නේ. හලෙලූයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට ස්තුති බවා. ටික දවසකින් බලනකොට 5 දෙනයි. හිටපු ටිකත් අරන් ගිහිල්ලා. අභිෂයි කියනවා මම යාට පහර දෙකක් ගහන්නේ නැහැ. ස්වාමිනේ එක පාරකින් සාවුල්ව නාස්ති කරලා ඉවර කළා දාන්න මට අවසර දෙන්න. බලන්න දාවිද්ගේ ප්‍රතිචාරය. ඊළඟ පදේ දෙන්න පුතේ. ටක් ගාලා දෙන්න. දාවිද් කතා කොට ඔහු විනාශ නොකරන්න. ඔහු විනාශ නොකරන්න. ස්වාමින් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගු කර නිර්දෝෂව සිටින්න පුළුවන් කාටද ඒ අභිෂේක්ට කීවේ? අභිෂේක්ට නෙමෙයි අභිෂයිට. sorry. wonderful. අභිෂයිට කිව්වේ ඔබ දන්නවද හේතුව දාවිත් දෙවියන් වහන්සේත් එක්ක තිබුණු ගනුදෙනුව අභිෂයිට තිබ්බේ නෑ. ගොඩාක් දේවල් මට එනවා කියන්න. නමුත් මං කැමතියි ඔබ මේ වචනේ දේවල් විතරක් තේරුම් ගන්නවා නම්. ස්වාමින් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තට විරුද්ධව අතවත් කටවත් උස්සන්න එපා. වරදින එක කාටවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඒක දෙවියන් වහන්සේගේ විදිය. බලන්න කියන එක දැන් ඇත්තටම අභිෂේකලත් තැනැත්ත කවුද? දාවිත්. දාවිත් තමයි පත් කරලා තිබ්බේ ඒකට. එතකොට දාවිත් ඒක පිළිගන්න කැමති නෑ. දාවිත්ගේ හදවතේ විශාල ගෞරවයක් තිබ්බා සාවුල් ගැන. මගේ කැඳවීම කවුරුත් තේරුම් ගන්නෑ. මගේ කැඳවීම තේරුම් ගන්න ඉතින් ඕන එකෙක්ව පයින් ගහලා පැත්තකට දාලා මම මගේ ගමන යනවා. මාව නවත්තන්න කාටවත් බෑ. දෙවියන් වහන්සේ මායි අතර තියෙන ගමන මොකෙකුටවත් නවත්තන්න බෑ කියලා සමහරව කියනවා. ඒක එහෙම නෙමෙයි සිදු වෙන්නේ. ඔබේ කැඳවීම පොලිෂ් කරන්නයි දෙවියන් වහන්සේ ඔබට නායකයෙක් තියලා තියෙන්නේ. ආමෙන්. හලෙලූයා. ඔබ යම් දෙයක් ඉගෙන ගන්නවද? පාස්කුව ළඟ එනවා නේද? right. පළවෙනි කොරින්ති 13 4 සහ 5 අපි බලන්න යනවා. මම ගිය සතියේ ඔබට ප්‍රේමය ගැන උගන්වන්න පටන් ගත්තා. ඒක ඇවිල්ලා ප්‍රේමය කියන්නේ I love you කියන එක නෙමෙයි. අනේ හොඳයි, අනේ සුදුයි, හොඳයි, හරිම හොඳයි, මට ආදරෙයි, මාත් ආදරෙයි. අනේ මාව දැක්කම ඉන්නවනේ මාව බලා ගන්න ඉන්නේ යා විතරයි, මාගේ මාව තේරෙන්නේ යාට විතරයි. අනේ යව අනික කාටවත් තේරෙන්නේ. ඒක නෙමෙයි ප්‍රේමය කියන්නේ. ඒවා තනිකර හැඟීම්.
හැංගීම් කියන්නේ නිකන් බෙන්ගාල බොක්ක වගේ. දැන් එක විදියක්, තව පොඩ්ඩකින් තව විදියක්. නේද? මේ හොඳට තියෙනවා, තව ටිකකින් වෙනස් වෙනවා. කාලගුණය වගේ. හැංගීම් කියන්නේ කාලගුණය වගේ. නමුත් ප්‍රතිපත්තිය එහෙම නෙමෙයි. ඔබට කිතුණුවෙක් ලෙස සාර්ථක වෙන්න නම් ඔබට ආත්මික ප්‍රතිපත්තිය අවශ්‍යයි. හැංගීම් වලින් දුවන්න එපා. අනේ හොඳයි, අනේ සුදුයි. පාස්ටර් මට ඒක සමහරව කියලා තියෙනවා. පාස්ටර් වගේ රත්තරන් පාස්ටර් කෙනෙක් මේ මුළු ලෝකෙවත් නැහැ. මාස දෙකකින් බලනකොට ගිහින් වෙන සභාවක ඉන්නවා අද්දක උස්සගෙන. ඒ හැංගීම් මම දන්නවා ඒවා හැංගීම් කියලා. පාස්ටර් අහවල් වැඩේට මට ආශිර්වාද කරොත් එහෙම මම පාස්ටර්ට ලොකු මේ වෙනකොට ලංකාවේ තියෙන හොඳම කාර් එකකුයි ලොකු ඉඩමක් අරගෙන 3000ක් දාන්න පුළුවන් චර්ච් එකකුත් හදලා මම පාස්ටර්ගේ අතට ගෙනත් දෙනවා. මං කියලා තියෙනවා හෝ පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා. අන්තිමට ඉඩමක් නැහැ, කාර් එකක් නැහැ, මිනිහක් නැහැ, ඇදහිල්ලෙත් නැහැ. දැන් සභාවෙත් නැහැ. ඒ මොනවාද? හැංගීම්. ඔබ දන්නවද? මනුෂ්‍ය අතර තියෙන හැඟීම් සහිත ප්‍රේමයන්. එයා හොඳයි. එයා තමයි මට අනුකම්පා කරන්නේ. එයා තමයි වැඩිපුරම මං ගැන දැනෙන්නේ. එයාගේ හදවත වැඩිපුරම උණු වෙන්නේ මං ගැන. ඒ හින්දා හැඟීම්. දෙයයන්සේගේ අගාපේ ප්‍රේමය කියන්නේ ප්‍රතිපත්ති. ආමේන්. හලෙලූයා. පළවෙනි කොරින්ති 13 ඉක්මනින් දෙන්න. මම ඔබ එක දානකන් තමයි කතා කරමින් හිටියේ. පළවෙනි කොරින්ති 13 4 සහ 5 අපි බලන්න යනවා. පළවෙනි කොරින්ති 13 4 5 ඉක්මනින්. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. කියන්නේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. හලෙලූයා. ඔබ දන්නවද ඒ කියන්නේ මොකද්ද? සීමාවක් නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ඊළඟට ඒක ගුණවන්තයි. හරිම ඒ කියන්නේ ඔබ දන්නවද ගුණවන්තකම කියන එක තේරෙනවද? ගුණවන්තකම කියන එක. ඒකට මම දන්නේ ඒක සිංහලෙන් ඊට වඩා විග්‍රහ කරන්න ගුණවන්තයි. හරිම ගුණවන්තයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. දාවිත් තුල ඇත්තට මේක තමයි තිබ්බේ. ඔහු ගුණවන්ත වුණා ඔහුගේ නායකයාට. හලෙලූයා. ඊළඟට ප්‍රේමයේ ඊර්ෂ්‍යාවක් නැහැ. ඔබව අභිබවා යම් කෙනෙක් යනකොට එයාට යන්න ශක්තිය දෙනවා මිසක් අදින්නේ නැහැ මෙහෙම. ආමෙන්. කී දෙනෙක්ට පුළුවන්ද? ඔබ දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් නම් ඔබ 25ක් සභාවට ගේනවා. ඔබ කෙනෙකුගේ අන්ධවිශ්ස ඇතකුත් සුව කරනවා. තව කෙනෙක් එනවා එයා ඊළඟ සතියේ 30ක් ගේනවා. එයා මිනිසෙකුව මලුන්ගෙන් නැගිටවනවා. මේ දවස්වල අපේ ගෙවල් පැත්තේ එන සද්ද පූසන්ගේ. ඔබට වඩා දෙවියන් වහන්සේ කෙනෙක් මම 2009 දී යම් දේවසේවකගේ සම්මන්ත්‍රණයක රැඳී හිටියා. ඔහු ප්‍රේමය ගැන දවස් 7ක් ඉගෙනුවා. ඒක දිගට. අගාපේ ගැන දවස් 7ක් ඉගෙනුවා. පියෙකුගේ ප්‍රේමය ගැන. තවමත් ඔහු කියලා දුන්නේව මට මතකයි. ඔහු කියනවා, ඔහු කිව්ව දේ මගේ ඉස්සලා මම පාවිච්චි කරපු බයිබල් එකේ ලියා තිබෙනවා. ප්‍රේම කරන්නා වැඩ කරන්නාට වඩා සාර්ථක වෙනවා. සමහරු වැඩවලින් දෙවියන් වහන්සේව සතුටු කරන්න උත්සාහ කරන වැඩවලින් වැඩ කරන්න ඕනේ ප්‍රේමය නිසා. ප්‍රේමේ නැතුව කරන වැඩවලින් සාර්ථක වෙන්නේ නැහැ මිනිස්සු. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. යම් දෙයක් ලබා ගන්නවද? ඔබ දන්නවද එතන කියන්නේ ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත. සමහරලාට අපිව ISM එකට ගියාම අපිව නිකන් ලංකාවේ බෙනිහින් වගේ තමයි අපිව අගය කරන්නේ. මන්නේ දන්නේ කරුවා කවුද කියලා. මම ඉතින් ස්වාමීනි
ඇයි උණුගු වෙන්න මොනවාද තියෙන්නේ අපිට? වඩේ අද ඉඳන් යන්නේ අඩිය දෙකක් උටින් කරුවට අනුරාධපුර සභාවේ තමයි කිසිම chance එකක් නැත්තේ. කොළඹ ගියපු ගමන් කරුවම තනි කර කරේ තියන් යන්නේ. දෙවියන් වහන්සේ නැත්තම් අපි නිකම් මිනිස්සු. උන්වහන්සේ අපිව පාවිච්චි කරේ නැත්තම් අපි නිකම් මිනිස්සු නිකන් කාලා පැත්තක දාපු මාළු පාන් කෑල්ලක් තරම් වටින්නේ නැහැ. උන්වහන්සේ නැත්තම් එනිසා ප්‍රේමය කවදාවත් තමන්ව පාරට්ටු කරගන්න අනවශ්‍ය විදියට. ප්‍රේමය හැම විටම ඔබව යටහත් කරනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ අහපත්. ආමේන්. Hallelujah. Glory to Lord Jesus. Manturiba lakuntala brasta rabaye kun santala rabaya. Hallelujah. Hari. Yohan 15 7 අපි බලමු. යොහන් සුද්ධ යොහන් සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. එක්මනින් දෙන්න මට. අපි ඉස්සරහට යමු පුතේ ඔහම. 8 වෙනි පදේ. 9 වෙනි පදේ. 10. බලා ගන්න right. මම ඉක්මනට ඔබ ගෙන යන්න අවශ්‍ය දැන්. ඊළඟට ඔබට ප්‍රේමයේ පවතින ජීවිතයක් දෙවියන් වහන්සේ දුන්නා. ආමේන්. ප්‍රේම කරන්න නෙමෙයි ඔබට උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින්න පුළුවන්කම තිබෙනවා. මොකද ඔබ දෙවියන් වහන්සේගේ වචනෙන් උත්පාදනය වෙලා ඉන්නේ. හලෙලූයා. හලෙලූයා. කී දෙනෙක්ට දැනෙනවද මම මේ කියන දේ? යම් දවසක ඔබට උසස් වූ සාර්ථක වූ ජයග්‍රාහී වූ ගමනක් යන්න නම් යටහත්කම ඔබට අවශ්‍යයි. ආමේන්. Hallelujah. Hallelujah. Thank you, Holy Spirit. Glory to Lord Jesus. Hallelujah. Amen. හොඳයි. යේසුස් වහන්සේ කියනවා ඔබ මාව තෝරගත්තේ නෑ මම තමා ඔබව තෝරගෙන පත් කරේ. ආමේන්. ඔබ කී දෙනෙක් මේ ලෝකෙට ඉපදෙන්න ඔබේ තාත්තව තෝරගත්තද? මං ආන එක තේරෙනවද කී දෙනෙක්ට? මං ඉපදෙන්නේ අහවලා තමයි මගේ තාත්තා කරගෙන තමයි අහවල් අම්මගේ බඩේ තමයි මං ඉපදින්නේ ඈ කියලා කවුරු හරි කෙනෙක් තෝරගත්තද? තෝරගත්තද? ඔබේ තාත්තව ඔබ තෝරගත්තද නැත්නම් තාත්තා ඔබ තෝරගත්තද? තේරෙනවනේ? ඒක ඔබගේ ආත්මික ජීවිතයටත් ඇත්ත. ඔබගේ ආත්මික නායකයා ඔබට තෝරගන්න බෑ. දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ. ඒකයි මං කියන්නේ ඒ චර්ච් එකේ අයගේ නායකයා එයා මම නෙමෙයි. ඒ හින්දා මෙහෙන්න එපා. ඔබේ තාත්තා මම නෙමෙයි. මම තාත්තා මේ සභාවේ සෙනගට. ආමේන්. හේතුව තමයි දෙවියන් වහන්සේ තමයි අපිට අපේ ආත්මික නායකත්වයේ පියෙක්ව දෙන්නේ. ඒක අපිට තෝරගන්න බෑ. නමුත් ඔබ දන්නවද කනගාටුවට කරුණ අවසාන කාලේ මිනිස්සු තමන්ට තාත්තව තෝරගන්නවා. අද ගිහලා කියනවා ඩෑඩ් ඔයා තමයි මගේ ඩෑඩ් ඔයා තමයි මගේ ඩෑඩ් ඔයා තමයි මගේ ඩෑඩ් කියලා ඊළඟ මාසේ ගිහලා තව චර්ච් එකකින් කියනවා ඔයා තමයි මගේ ඩෑඩ්. ආත්මික වෛශ්‍යකමේ යෙදෙනවා. කී දෙනෙක්ට තේරෙනවද මං කියන්නේ? සමහර ලාවට ඔබට
දැඩි තරවටුවක් ආවොත් ඔබට හිතේ යන්න. ඒ ඔබ වර්ධනය වෙලා නැති නිසා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ උසස් කරන්න. ආමෙන්. පාසකෘස් කියනවා යටහත් වෙන්න සටන් කරන්න. යටහත් හදවතක් ඇතුව සිටින පිණිස තමන් එක්කම සටන් කරන්න. උඩඟුකමට එන්න දෙන්න එපා. බයිබලයේ කියනවා හිතෝපදේශපතේ විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද පැමිණෙනවා. ආමෙන්. ඔබ යම් දවසක තරවටුවට හික්මන්නේ නැති කෙනෙක් බවට පත්වෙච්ච ගමන් ඔබ දන්නේම නැතුව විනාශය ඔබගේ ජීවිතේ මත ක්‍රියාත්මක වෙන්න ප්‍රෝග්‍රෑම් කරනවා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ගෙන සෑම තරවටුවකට ස්තුතිවන්ත වෙන්න. උන්වහන්සේ ඔබට කියන නිවැරදි කිරීමකට යටහත් වෙලා ස්තුතිවන්තව ඒක පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්න. හේතුව ඔබගේ උසස් වීමේ බීජය ඒ තුලයි තියෙන්නේ. පාස්ටර්ස් කියන්නේ සාර්ථක වීමේ බීජය ඔබ තුලයි. ආමෙන්. පාස්ටර්ස් නිතර කියනවා සාර්ථක වීමේ බීජය ඔබ තුලයි. සාර්ථක වීමේ බීජය මොනවද කරන්නේ? ඔබව යටහත් බවට පත් කරනවා දේව වචනෙට. හලෙලූයා. ඒ නිසා තරවටුවක් හැම විටම ආශිර්වාදයක් විදිහට දකින්න. නිවැරදි කිරීමක් ආශිර්වාදයක් විදිහට දකින්න. සමහර වෙලාවට දෙමව්පියෝ හරිම ප්‍රඥාවන්ත නැති ආකාරයට හැසිරෙනවා. දරුවෙකුට ගුරුවරයෙක් තරවටු කරපුවාම සමහර දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නේද? ඉස්කෝලවල එහෙම ඒක සභාවලක් තියෙනවා. දරුවෙකුට ගුරුවරයෙක් තරවටු කරපුවාම දෙමාපියෝ ගිහිලා ගුරුවරයාත් එක්ක ගුරුවරයාට ගහනවා, එක්ක ගුරුවරයාට බයිනවා, එක්ක නේද? මොනවා හරි කරනවා. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ මේ ලෝකේ ආත්මික අධිකාරීත්වයන් 3ක් තමා තිබෙනවා මිනිසෙකුගේ ජීවිතය ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ තබා තිබෙන්නේ ඒක. පළවෙනි එක දෙමව්පියෝ, දෙවෙනි එක තමන්ගේ ආගමික නායකයන්, තුන්වෙනි එක ගුරුවරු. ඔබ මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් ගුරුවරයෙක් එක්ක ඔබගේ ජීවිතේ හැප්පිලා තියෙනවා නම් මේ මාස ඉවරෙන්න ඉස්සෙල්ලා මේ මාස ඉවරද? ඉවරයි නේද? පාස්කු වලට ඉස්සෙල්ලා. හරි. මේ ඉදිරි මාස ඉවරෙන්න ඉස්සෙල්ලා හරි ගිහලා ඒ ගුරුවරයාගේ දෙපා විඳලා සමාව ගන්න. මට සමාව වෙන්න. ඒක වෙලා අවුරුදු කීයක් වුණත් කමන්නේ. එයා බෞද්ධද හින්දුද ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ආත්මික අධිකාරීත්වයක්. කවදාකවත් තමන්ට ඉන්න ආත්මික නායකයෙක් එක්ක, ගුරුවරයෙක් එක්ක, දෙමාපියෙක් එක්ක හැප්පෙන්න එපා. ඔවුන් වැරදි ඇති. ඔවුන්ගේ වැරද්ද තියෙන්නේ ඔබව නිවැරදි කරන පිණිසයි. අයින් කරන්න පාස්ටර්. එයාව ගන්න එපා සේවයට. එහෙම බෑ පාස්ටර්. අපිට මේ සමහර ලාවට සමහර ළමයින්ව නිවැරදි කරපුවම දෙමව්පියෝ කෑ ගහනවා අපිට. ඒකට හේතුව දරුවෝ ගෙදර කියලා මට ලැජ්ජා කරා. ඕක මට මෙහෙම කරා. පාස්ටර් මෙහෙම කරා. මට ලැජ්ජායි බෑ කියලා අඬනවා. උන් දන්නේ නැහැ යටහත් වෙන්න අවස්ථාවක් ආවා කියලා. යටහත්කම කියන්නේ පාස්ටර් කියලා කොස් කොටනවා වගේ වඳින එක නෙමෙයි.
ඒ කොස්කොට කොට වැඳපු ගොඩක් අය චර්ච් එකේ නැහැ. මොකද ඒක හැංගීම්. ඒවා හැංගීම්. නමුත් ඔබ දන්නවා නම් දේව වචනේ ඔබව උසස් කරන්න තබා තිබෙන ප්‍රතිපත්ති සහ ඔබට උසස් වෙන්න තබා තිබෙන දොරටු මොනවද කියලා ඔබ ඒව තුලින් ඇතුල් වෙනවා. ආමේන්. ඔබ ඒව තුලින් ඇතුල් වෙනවා. කවදාවත් ඔබට ඉහළින් දෙවියන් වහන්සේ තබා තිබෙන කිසිවෙක් එක්ක පොරට ඉන්න එපා. සමහර ලාවට පුරුෂයා භාර්යාව පවා නෑ පාස්සේ බයිබලේ එහෙම තිබ්බට අපේ ගෙදර පුරුෂයා මම භාර්යාව වගේ හිටියට ඔබේ දෙමාපියන්ට ගෞරව කරන්න. ඔබේ දෙමාපියන්ට ගෞරව කරන්න කියන්නේ හෙට අනිද්දා අවුරුද්දක් එනවා. චීත්තෙකුයි සරමකුයි යට බැනීමකුයි ඈ තොප්පියකුයි ටිවිටි පැකට් එකකුයි ගෙනින් දීලා වඳින එක නෙමෙයි. එයාලට ගෞරව දෙන ජීවිත ගත කරන්න. ඒගොල්ලෝ විරුද්ධ ඇති ඔබගේ ඇදහිල්ලට. ගෞරව කරන්න ඒගොල්ලන්. මොකද ඔබගේ ආශිර්වාදය රැඳී තිබෙන්නේ එතනයි. හලෙලූයා. ඔබ යම් දෙයක් ලබා ගත්තද? දෙවියන් වහන්සේ යහපත්. ආමේන්. ස්වාමීන් වහන්සේ යහපත්. ආමේන්. හලෙලූයා. යටහත්කම පිටුපසින් උසස් වීම පැමිණෙනවා. හලෙලූයා. යටහත්කම පිටුපසින් උසස් වීම පැමිණෙනවා. හලෙලූයා. අපි නැගිටලා දැන් වහන්සේට ස්තුති කරමු. ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේට. කියන දෑතොල්සල කමන්නේ පුතේ වඩලා ඉන්න. ඔයාට ඕනල විදිහකට ඉන්න පුළුවන් බබා එක ගැටලුවක් නෑ. දැන් වහන්සේට ස්තුති කරන්න. බයිබලයේ කියනවා ප්‍රසිද්ධියේ ලැබෙන තරවටුව සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. හැබැයි මිනිස්සු දකින්නේ කොහමද? සෙනග ඉස්සරහා මට ලැජ්ජා කරා මම බලා ගන්නම්. සෙනග ඉස්සරහා මට තරවටු කරා මම බලා ගන්නම්. මටත් දවසක් එයි. එදාට මම අල්ල ගන්නම්. නමුත් බයිබලයේ කියනවා සැඟවී තිබෙන ප්‍රේමයට වඩා උතුම්ලු ප්‍රසිද්ධිය ලැබෙන තරවටුව. ආමේන්. අපි දැන් තොසොමුන් වහන්සේට සුදාත්මයන් වහන්සේගේ අනුග්‍රහය ඔබ මත නිරන්තර ක්‍රියාත්මක වේවා. ඔබ හැම කෙනෙක් දෙවියන් වහන්සේ ඔබට තබා ඇති විශිෂ්ටත්වයේ මාවතේ ගමන් කරනවා දකින්න ලැබේවා. ස්තුතිවන්ත වෙන්න උන්වහන්සේට. ප්‍රශංසා කරන්න උන්වහන්සේට. නමස්කාර කරන්න උන්වහන්සේට. Rakashantrana farale grun shala krando robo bovshantata frateribayara do konshigela brasta. Shabayara bantolo brodo buriandara bru sharakun talamatiko robo bobun de la mandrana farale gung shaki shanto rabababaya. Mantra farale brodi di robo robo yesato robo bobo yato lombro dolo broshan asuro brombara la baba shaka rababa. Rababa zundele pratiri borobobon shaki romo zontole pratiri goshana kujantaralaba. Shabayandorele maraturo lobrondira baraduro brombo shakantorele brandide braticamanto rebrans librishito rababa. Stuti කරන්න උන්වහන්සේට යටහත් හදවතක් බයිබලයේ කියන මොලොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද උන් පොළව උරුම කරගන්න ඕය. හලෙලූයා. ඔබට පොළවේ භෞතික ආශිර්වාද පවා ලැබෙන රහසක් මම අද දවසේ ඔබට ඉගෙනුවේ. හලෙලූයා. එනිසා උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න අද දවස නිසා. මේක කවදාවත් අමතක කරගන්න එපා ඔබේ ජීවිතේ. ඒ යටහත් භාවය ඔබට උසස්කම ගේනවා. ඔබ වර්ධනය කරගෙන යනවා. හලෙලූයා. කවදා හරි කවුරු හරි එක්ක ඔබගේ ආත්මික නායකයන්ව විවේචනය කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට දොස් පවරලා තියෙනවා නම් වැරදි කතා කරලා තියෙනවා නම් දැන් සිදිරි අද නිවැරදි වෙන්න. ඔබ ආශිර්වාද ලබනවා. ඔබ ආශිර්වාද ලබනවා.
දෙනවසගේ අභිෂේක කළත් තැනැත්තට විරුද්ධව මගේ අත ඔසවන්නේ කොහොමද කියලායි දාවි කිව්වේ. කොහොමද මං ඒක කරන්නේ? එයා දෙවියන් වහන්සේගේ මිනිසයා. හලෙලූයා. ස්තුති කරන්න උන්වහන්සේට. ප්‍රශංසා කරන්න උන්වහන්සේට. ඒ ශුද්ධ නාමය වර්ණනා කරන්න උන්වහන්සේගේ බලවත් වූ නාමය. හලෙලූයා.